ධනංජය සිල්වා ගැන මුළු ලෝකයම කතා වේ. ධනංජය සිල්වාගේ ලකුණු 95ට පැට් කමින්ස් බය වෙයි. ලෝක කුසලානයේදී මෙවර අපට මුණගැහෙන අමාරුම කණ්ඩායම ශ්‍රී ලංකාවයි. ලෝක කුසලානය තියෙන්නේ ශ්‍රී ලංකාවේ. ලෝක කුසලානයේදී අපිට අභියෝගයක් තියෙන එකම කණ්ඩායම ශ්‍රී ලංකාවයි. පැට් කමින්ස්ගෙන් ආන්දෝලනාත්මක කතාවක්. 2026 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සී කාණ්ඩය යටතේ තරඟවදින අතර එහි සිටින අනෙකුත් රටවල් වන්නේ ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය, ඕමානය සහ සිම්බාබ්වේ යන රටවල්ය. ඉතින් එම සී කාණ්ඩයේ සිටින රටවල් අතරින් හොඳම කණ්ඩායම් දෙක වන්නේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාවයි. ශ්‍රී ලංකාව යනු අතීතයේ සිටම පෙරලිකාර කණ්ඩායමක් වන අතර මෙවර ලෝක කුසලානයට යන කණ්ඩායමද හොඳ ශක්තිමත් කණ්ඩායමක් බවයි ඇතැම් විචාරකයින් පවසන්නේ. පැතුම් නිශ්ශංකගේ ක්‍රීඩා විලාසය ගැන මුළු ලෝකයේම කතාබහට ලක් කරනු ලබනවා. එවන් පසුබිමක ධනංජය සිල්වාද T20 ලෝක කුසලාන සංචිතය නම් කර ඇති අතර ලෝක කුසලානය වෙනුවෙන් පැවැත් වූ පුහුණු තරඟයකදී දසුන්ගේ කණ්ඩායම පරදා ධනංජය සිල්වාගේ කණ්ඩායම ජයග්‍රහණය කෙරූ අතර එහිදී පන්දු 45කදී වේගවත් ලකුණු 95ක් ධනංජය සිල්වා ලබාගත් අතර ඒ ගැනද මුළු ලෝකයේම කතාබහට ලක්ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ හිටපු නායකයෙක් මෙන්ම දක්ෂ ක්‍රීඩකයෙක් වන පැට් කමින්ස් පවසා තිබුණේ මෙවන් කතාවකි. තරඟාවලියේ අපිට ඉන්න අභියෝගාත්මකම කණ්ඩායම තමයි ශ්‍රී ලංකාව. මොකද මේ පාර ඔවුන්ගේ සංචිතයට ධනංජය සිල්වා වගේ ප්‍රහාරාත්මක පිතිකරුවොත් ඇතුළත් වෙලා තියෙනවා. තවද පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස් වගේ දක්ෂ පහර දෙන්නන් සහ වන්දු හසරංග මතීෂ පතිරණ වැනි ලෝක පූජිත පන්දු යවන්නන්ද ශ්‍රී ලංකාවේ දැන් ඉන්නවා. ඒ අතර ධනංජයද ෆෝම් එකට ආවොත් ලෝකයේ කිසිම පන්දු යවන්නෙකුට එයාලගෙන් සමාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ලෝක කුසලානයේදී අපිට ඉන්න අභියෝගාත්මකම කණ්ඩායම ශ්‍රී ලංකාවයි. ඉතින් පැට්ස් කමින් කියන විදිහට ශ්‍රී ලංකාව භයානක කණ්ඩායමක්ද? ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.